හැලෝ කොහොමද ඉතින් කට්ටියව හම්බෙන්ඩ මේ වගේ වෙනම වීඩියෝ කලිප්පයක් කරන්න අදහසක් තිබෙ නැහැ. ඉතින් ඕගලන්ට කතා කරන්න ඕන නිසා පොඩි වීඩියෝ කලිප්පයක් ගේන්ඩ අදහසක් කාවමට ලයිෆ් අප්ඩේට් එකක් ගැන ඔගලන්ට කියන්න. ඉතින් මම ලංකාවිඳලා වීඩියෝස් කරගෙන හිටිය හොලන් දකිින්ට ඇති ගොඩක් අය වීඩියෝස් බල්ල තිබ්බා බලපු ඔක්කම වගේ සබස්ක්‍රයිබ් කරලා තිබෙ නැහැ. ඉතින් ඒ ගැන ගැටලුවන්න ඔබලන්දිකට වීඩියෝස් බලන්න අප්ඩේට් එක තමයි මං ලංකාවෙන් ඔමාන් වලට මූුණ. ඉතින් අපි ෆැමිලි එකක් හැටියට දැන් මූ වෙලා ඉන්නේ ඔමාන් වල. ඉතින් අපි ඔමාන් වලට ආපු එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න මට හිතුණා. ඉතින් ඒක මේ නිකන් ට්‍රැවලින් විදියට බ්ලොග් එකක්වත් ඒ වගේ එකක් නෙමෙයි. මට ඕනේ වුණා වාඩි වෙලා ඔයගලන්ට කියන්න මොකද්ද මේ උනේ කොහොමද ආවේ කියන එක ගැන පැහැදිලි කරන්න. ඉතින් මේක තමයි මගේ life update 1.0 පළවෙනි අප්ඩේට් එක. මුලින්ම මම කියන්නම් ඇයි මේ අපි ඔමාන් වලට ආවේ. ඇයි ලංකාව අතෑරලා ආවේ කියන එක ගැන. ඉතින් ලංකාව අතෑරලා යනවා කියන්නේ මේ තරහක් නෙමෙයි, කාත් එක්ක තරහක් නෑ, මොකුත් නැහැ. අපි අපේ ජීවිතේ ගොඩ දාගන්න ඕන නිසා ආපු ගමනක් මේක. ඉතින් මේක උනේ මෙහෙමයි. මේ වුණ විදිය මම ඕගලන්ට ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න. ඉතින් වයිෆ් අපේ ගොඩක් එයා ඇප්ලයි කරනවා ජොබ්ස් වලට, ගොඩක් රටවල් වල ඇප්ලයි කරගෙන හිටියා. ඉතින් එයාට ඕනේ වුණා රටකට යන්න. කොහේ හරි රටකට ගිහිල්ලා අපි වෙනස් විදියට ජීවිතයක් ගත කරන්න ඕනේ, යම්කිසි වෙනසක් ඕනේ කියලා ජීවිතේ හිතුණා. ඉතින් එහෙම හිතලා ආපු ගමනක් තමයි මේක. ඉතින් එයා ඇප්ලයි කරගෙන හිටියා ගොඩක් තැන්වල. එයා චයිල්ඩ් සයිකොලොජි කරපු කෙනෙක්. ඒ වගේ මෙයා early childhood educator කෙනෙක්. අපි කියමු නර්සරි සයිඩ් එක කිඩ්ස් සම්බන්ධව ඒ පැත්ත එයා ඉගෙනගෙන ඒ ජොබ් එක ටීචිං සහ අනිකුත් දේවල් ලංකාවේ කරගෙන හිටපු කෙනෙක්. ඉතින් එයාගේ බැචලර්ස් එකක් තිබ්බ නිසා එයාට ලේසි වුණා ඇප්ලයි කරන්න. ඉතින් එහෙම ඇප්ලයි කරපු එකක් තමයි මේ ඔමාන් වල එයාට හම්බුනේ chance එක. ඉතින් ඒගොල්ලෝ ඉන්ටර්විව්ස් කීපයක් තිබ්බා. තියලා ඩිරෙක්ට්ලි ඔන්ලයින් ඉන්ටර්විව්ස් තිබ්බේ. ඩිරෙක්ට් එයාව ඉන්ටර්විව් කරේ නැහැ. ඊට පස්සේ එයාට ඒක සෙට් වුණා. ඉතින් ඒ ජොබ් එක ඕකේ වුණා, සැලරි එකත් හොඳයි. ඉතින් අපි හිතුණා හරි ඒක හොඳ විදියක්, අපිට පොඩි ස්ටෙප් එකක් මූව් වෙන්න පුළුවන් ස්ටෙප් එකක් හම්බෙලා තියෙනවා. අපි ඒකට බහිමු කියලා හිතුණා. ඉතින් එයා ඉස්සල්ලාම මෙහෙට එනවා, ඔමාන් වලට එනවා. ඇවිල්ලා මාස 4ක් 5ක් වගේ එයා මෙහි තනියෙන් ඉන්නවා. ඉඳලා ඊට පස්සේ එයාගේ වීසා එක හරහා අපිට වීසා ඇප්ලයි කරනවා. මටයි මගේ බබාටයි අපේ පුතාට අවුරුදු 5යි. එතකොට අපි ඒ කාලේ වෙනකන් ලංකාවේ ඉන්නවා. මායි පුතයි ලංකාවේ ඉන්නවා. ඊට පස්සේ අපි ඒ මාස ගාණෙන් පස්සේ අපි මෙහෙට එනවා. ඔමාන් වලට එනවා. ඉතින් මම ඔමාන් වලට ඇවිල්ලා දැන් මාසෙකමාරක් දෙකක් වෙනවා. ඉතින් එහෙම තමයි අපේ process එක. ඒ කියන්නේ අපි move කරපු process එක උනේ. හරි, ඉතින් අපි එහෙම move වෙලා දැන් අපි documents ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා දන්නවනේ මෙහෙට move වුණායින් පස්සේ කාඩ් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ කාඩ් එක මෙන්න මේ වගේ රෙසිඩෙන්සි කාඩ් එකක් අවශ්‍යයි. ඉතින් ඒ කාඩ් එක මගේ පුතාගේ දෙන්නගේ මරන් තියෙනවා. ඉතින් වයිෆ් ඊට කලින් මරන් ඉවරයි. ඉතින් මේ හැම දෙයකම ස්පොන්සර්ෂිප් එක අපිට දෙන්නේ ඉස්කෝලේ. ඒ කියන්නේ එයා ආපු එයා වර්ක් කරන තැනින් එයාගේ කම්පැනි එකෙන් තමයි අපිට මේ හැම ස්පොන්සර්ෂිප් එකක්ම ලබා දෙන්නේ. ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට් සබ්මිට් කරාම ඒගොල්ලන් තමයි අපිට උදව් කරන්නේ මේ හැමදේම කරගන්න. ඉතින් අපි ඇවිල්ලා දැන් කාඩ් එකක් ගත්තා. ඒ විදිහට ඒ වගේම ඉන්ෂුරන්ස් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉන්ෂුරන්ස් අවශ්‍යයි අනිවාර්යෙන්. ඉතින් ඒවා තියෙනවා. ඒ වගේ දේවල්. එතකොට අපේ වීසා තියෙනවා 2 years. ඉතින් මේ වගේ තමයි මේ process එක උනේ. ඉතින් මේකෙදී අපිට වියදම් කරන්න ඕන මුදලක් යම්කිසි විදියට. ඉතින් අපි වීසා වලට වෙනම වියදම් කරන්න ඕනේ. ඒ වගේ මුදලක් වැය වෙනවා. ඉතින් ඒකෙදී මම ඕගොල්ලන්ට දල වශයෙන් කියන්නම් කොහොමද කියලා. ඉතින් මගේ වයිෆ් මූව් වෙන එකදී එයා මේ ජොබ් එකට එනකොට එයාට ලොකු වියදමක් නැහැ. මොකද එයාට ඉස්කෝලෙන් ස්පොන්සර් කරන හැමදේම එයා ආපු ස්කූල් එකෙන් එයා වර්ක් කරන තැනින් එයාට ස්පොන්සර් කරා. එයාගේ වීසා, එතකොට එයාගේ ටිකට්ස්, එයාගේ හැමදේම වගේ ස්පොන්සර් කරා. එතකොට එයාට අවශ්‍ය වුණේ ලංකාවේදී එයාගේ මෙඩිකල් එක සහ බීරෝ ගෙවනයකට විදියම වියදම, පොඩි වියදමක්. ඒකට අපි හිතමු රුපියල් 50000ක් වගේ වියදමක් සහ ඊට අමතරව එයාගේ දේවල් වලට එයා මුදල් වැය කරගන්න උනා. ඉතින් එහෙම යාවා. ඊට පස්සේ මායි පොඩි එක්කෙනා එනකොට
ඉතින් අපි දෙන්නව එයා ඉස්කෝලේ හරහා ස්පොන්සර් කරලා ගන්නකොට ඒකට වියදමක් යනවා. ඒකෙදි අපිට වුණා රියල් 300 ගාණක් විතර ගෙවන්න. එතකොට මේ මම දැන් මේවා රිවිල් කරන්නේ මම කම්පැනි එකක නමක් කියන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මොකක්ද හේතුවක් තියෙනවා. මොකද මට ඒගොල්ලන්ගේ කැමැත්තක් නැතුව මේ දේ කරන්න බෑ. ඉතින් මම ඒ කැමැත්ත ඉල්ලලත් නැහැ. මම ඒක නිසා නම් කියන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන් දල වශයෙන් අයිඩියා එකක් එන්න කියන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ රියල් 300 ගාණක් කියන්නේ ලක්ෂ 3ක් හිටු වෙන්න ගිහිල්ලා තියෙනවා එතන ලංකාවේ සල්ලි වලින්. ඒතකොට ඊට අමතරව අපේ ටිකට්ස් ඒ හැමදේම ඉතින් හැමදේම බලද්දි සාමාන්‍යයෙන් අපි හිතමු ලක්ෂ 6ක් විතර අපිට ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න කෙනෙක්ට මේ වගේ move වෙන්න chance එකක් හම්බුනායින් පස්සේ job එකක් කරා job visa එකක් කරා ඉතින් ලොකු දෙයක් ඒක. ඒතකොට ඒක අපි මග හැරගන්න එක අපරාධයි. ඒ වගේම visit visa ඇවිල්ලා ගොඩක් නාස්ති වෙනවා ගොඩක් නැති කරගෙන ආපහු යනවා. ඉතින් ඒවා මම අත්දැකලා තියෙනවා අපි දැකලත් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට යන්නේ නැතුව මේ වගේ chance එකක් ආපු වෙලාවේ අපි move වුණා. ඉතින් මේක තමයි අපේ process එක උනේ. දැන් කතා කරමු අපේ present situation එක ගැන. ඉතින් present situation එක කියන්නේ දැනට අපි move වෙලා අපි ගයක් අරන් settle වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැනට තියෙන සිටුවේෂන් එක හැටියට වයිෆ්ගේ ජොබ් එක තියෙනවා. ඉතින් ඒකෙන් අපි සර්වයිව් වෙනවා. ඒ වගේම මම තාම ජොබ් එකක් හොයනවා. ඉතින් මේ රටේ ජොබ්ස් හොයාගන්න එක ගොඩාක් අමාරු දෙයක්. ඉතින් අපි ලංකාවේ වගේ ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ රටේ ඉන්න අය මේක දන්නවා. ඒ වගේම රටට ආවෙල්ලා ගිය අය ඉන්නවා. විසිට ඇවිල්ලා ඉන්න අය මේක දන්නවා. මේක කොච්චර අමාරු ප්‍රොසෙස් එකක්ද කියලා. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේ මම ජොබ් හොයන ක්‍රමය ගැන ඔයගලන්ට පොඩි වීඩියෝස් ගේන්න. කොහොමද මම මොනවද කරන්නේ කොහොමද හොයන්නේ ජොබ්ස් ඒ ගැන මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔමාන් වල ගෙවල් වල එක්ස්පෙන්සස් කොහොමද රෙන්ට් එක කොහොමද කියලාත් මට කියන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති පට්ට අවුව මේ අවුවේ මම පොඩ්ඩක් හෙවන්නේ ඉඳලා පිටිපස්සේ ඔයගලන්ට පේනවා ඇති අවුව. ඉතින් සෑහෙන අවුවක් තියෙන දවසක් අද. එක්ස්පෙන්සස් ඉතින් සාමාන්‍යයෙන් ගෙවල් වලට අපිට රියල් 100ට අඩුවෙනුත් තියෙනවා 100ට වැඩියෙනුත් ගෙවල් තියෙනවා. ඉතින් 180 අතර අපි හිතමු 80 124 කියලා. රියල් 124 ඔයාට 1 BHK. ඒ කියන්නේ 1 bedroom එතකොට තව hall එකක් kitchen bathroom තියෙන ගයක් ගන්න පුළුවන් මේ. ඉතින් සමහර ගෙවල් තියෙනවා ඔයා අනිවාර්යෙන් රෙන්ට් එක දෙන්න ඕනේ ඉස්සලා. පළවෙනි මාස රෙන්ට් එක දීලා ගෙදරට එන්න ඕනේ. ඇඩ්වාන්ස් මොකුත් නැහැ. එතකොට සමහර ගෙවල් තියෙනවා ඔයාට චෙක් බුක් එකෙන් චෙක්ස් දෙන්න වෙනවා. ඉතින් ඔයාට අනිවාර්යෙන් චෙක් බුක් එකක් තියෙන්න ඕනේ ඒකට. ඉතින් එහෙමත් ගෙවල් තියෙනවා. ඉතින් ඔයාට මේ ක්‍රම දෙකෙන්ම ගන්න පුළුවන්. එතකොට දැන් මෙහි ගොඩක් බහුලව මම දකිනවා යනවා per day rent දෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ඒක bed space හෝ room වගේ තැන්. මම හරියට මේක විස්තරය දන්නේ නැහැ. මම ඒ ගැන ඔයලා ඔයගලන්ට කියන්න. ඉතින් දැනට මෙහිම තමයි යන්නේ ගෙවල් වල බජට් එක. ඉතින් ඊට අමතරව තව කියන්න ඕන දෙයක් තමයි ඒකේ ඔයාගේ Wi-Fi සහ කරන්ට් බිල් වතුර බිල් ඉන්ක්ලූඩ් වෙනවා අඩුයි. ඉතින් ඔයාගේ වතුර බිල් කරන්ට් බිල් ඒ වගේ Wi-Fi ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා නම් රෙන්ට් එක තව වැඩි වෙනවා. 150න් ඉහළ 200 250 ඒ වගේ. ඉතින් ඒ වගේ ගෙවල් නම් ඔයාට ලේසි. ඉතින් අර 100 ගණන් වලට ගන්න ගෙවල් වල ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ගොඩාක්ම අපිට තියෙන එකක් තමයි අපි කරන්ට් බිලයි වතුර බිලයි එතකොට Wi-Fi බිල් එක අපි මැනේජ් කරගන්න ඕනේ. ඉතින් එහෙම තමයි මෙහි තත්ත්වේ ගෙවල් වල සහ ඉතින් ලිවිං කෝස්ට් එක අතින් ගත්තම ගොඩාක්ම අඩු සහ සෑහෙන ලාභයි. බඩු කෑම බීම හැමදේම ලාභ රටක් තමයි මේක. ඉතින් සෑහෙන ලේසි ජීවත් වෙන්න උගලන් ෆැමිලි එකක් හැටියට ඇවිල්ලා Wi-Fi and husband දෙන්නම වර්ක් කරනවා නම් ඇත්තටම ලේසි වැඩේ මෙහෙ කොට දාගන්න. ඒ වගේම නැත්නම් එක කෙනෙක්ට හොඳ සැලරි එකක් තියෙනවා නම් අපි හිතමු over 500 රියල් වගේ. එහෙමනම් ඔයගලන්ට ප්‍රශ්නයක්ම නැහැ. ඉතින් ළමයි ඉස්කෝලේ දාන්න ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මෙහි ඇවිල්ලා ෆැමිලි එකක් විදිහට සෙටල් වෙනකොට ඒක මොන රටකට ගියත් ඔයගලන්ට බලපාන දෙයක් නේ. ඉතින් මේ රටෙත් එහෙම තමයි. ඉතින් මේ හොඳ ජොබ් එකක් හොයාගෙන සෙටල් වෙන එක තමයි අමාරු වැඩේ. ඉතින් ඒක කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳම රටක් සර්වයිව් වෙන්න අපිට සහ ජීවත් වෙන්න රට. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඕනේ ඔයගලන්ට මගේ ලයිෆ් එක ගැන අපේ ෆැමිලි ලයිෆ් එකේ අපේ අප්ඩේට් එකක් ඕගලන්ට YouTube එක හරහා දෙන්න. ඉතින් මේ වගේම ඉස්සරහට තව වීඩියෝස් මම ගේනවා. මේ වගේ වාඩි වෙලා කතා කරන වීඩියෝස් වෙන්න බෑ. මොකද මම මේ වගේ දේවල් වලට ගොඩක් කැමති කෙනෙක් නෙමෙයි. මම ගේන්න ඉන්නේ ෆුඩ් රිවිව්ස්
ඒවගේම ට්‍රවල් කරන බ්ලොග්ස් මිනි බ්ලොග්ස් ඒවගේ සමරලාට මොනහරි ඔයහරි යන තැන්වල තියෙන දේවල් ගැන ඒවගේ දේවල් මම ගන්න බලාපොරත්න යක විශේෂයෙන් මගේ චැනල්ල එක හර මං බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන සමාර දේවල් ගැන ගොලන්ට කතා කරන්න එකන විශේෂ අවශ්‍ය දේවල් තියෙනවා එකන්නේ ඔය වීස ගැන ගොලන් දැනගන්නඩෝනේවා ඒවගේ ස්පොන්සර්ශිප් ගැන ඒවගේ දේවල් මං ඉස්රහයිද ඔගලන්ට ගේන්න බලාපොරොත්වෙනවා ඒවගේම මේ තියෙන විශේෂ තැන් ගැන ඒවගේ සාමාන්‍ය දේව හැමදේම ගේනවා බලාපොරොත්වෙනවා ඉතින් මගේ YouTube චැනල්ල එකත් එක්ක රැඳිලා ඉන්න දිගටම වීඩියෝස් ගේනවා දිගටම මේ රටේ ඉන්න ගමන් නිමල් ලංකාවේ කරා වගේම මෙහි ට්‍රවල් කරලා දැනට ට්‍රවල් කරලා තියෙනවා වීඩියෝස් මන් තාම එඩිට් කරලා නැහැ ඒවත් ගේනවා ඉතින් දිගටම වීඩියෝස් ගේනවා රැඳිලා ඉන්න ඒ වගේම subscribe කරන්න channel එක අමතක කරන්න එපා share කරන්න මම ඉන්නවා YouTube ඒ වගේම Facebook ඒ වගේම TikTok ඒ හැමදේම links ඔයගලන්ට දාන්න ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වෙනකොට subscribe කරලා ඉන්න හැම කෙනාටම thank you ඒ වගේම ඉස්සරහට subscribe කරන හැම